හරි ගයිස් අද තමයි අපි Java SL සයිට් එකෙන් ඔයගොල්ලන්ට මේ අපි දුන්න questions වලට discussion දෙන්න පටන් ගන්න මුල්ම දවස. ඉතින් ඔයගොල්ලෝ මේ අපි දෙන discussion හරියට බලලා ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න වලට හේතු හරියටම දැනගෙන ඔයගොල්ලෝ ඉස්සරහට යන්න. ඉතින් අපි පටන් ගමු අද day 1 එකේ definition part එක. ඉතින් ක්ලාස් එකක් පළවෙනි section එකට ගියොත් අපි ක්ලාස් එකක් හදලා දිනවා A කියලා. අන්නේ ක්ලාස් එකට අදාළ ස්කෝප් එක තමයි මේ තියෙන්නේ. මෙතන මේ ඕපනින් ස්කෝප් එකයි මෙතන ක්ලෝසින් ස්කෝප් එක. ඊපස්සේ මේ තියෙන්නේ මේන් මෙතඩ් එක public static void main string args කියන්නේ මේන් මෙතඩ් එක. ඊපස්සේ මේ තියෙන්නේ මේන් මෙතඩ් එකේ ස්කෝප් එක. හරි එතකොට ඔයගොල්ලෝ මේකට ඉස්සෙල්ලා දැනගන්න ඕන දෙයක් අපි අලුතෙන් variable එක හදනවා නම් data type එකයි ඒ වගේම variable name එකයි එකම තැන combine වෙලා තියෙනවා. ඒ කියන්නේ එකම තැන හැදිලා තියෙනවා. නේ. එහෙම තිබ්බොත් තමයි අලුතෙන් variable එකක් හැදෙන්නේ. නැති වුණත් පරණ variable එකක් තියනවද බලනවා. එහෙම නැති වුණත් ඒක compiler එකක් වෙනවා. එතකොට මෙතනදී නම් data type එක int වෙන data type එක int variable name එක I data type එක int variable name එක I. එතන මෙතනදී අලුතෙන් I කියලා variable එකක් හැදෙනවා. data type එක int වෙන. එයා stack එකේ තමයි හැදෙන්නේ. ඒ කියන්නේ ඔයගලන්ට ඉස්සරහට කියන දේ stack and heap කියලා. ඒ කියන්නේ RAM එකේ මේ අපි දින codings කොහොමද store වෙන්නේ කියලා. එන Java කියන කොටසේ store වෙන්නේ කොහොමද කියලා. ඒක උඩට කියලා දෙයි. දැනට මේ මම කියලා දෙන එක ගානට ඒ කියන්නේ ඒවා බලාගන්න. පස්සේ වාට ඒක තේරුම් යයි මොකද්ද මේ කිව්වේ කියලා. int data type එකයි I කියන variable එකකට තියෙන int data type එකේ. එතකොට මෙතනදී අපි value එකක් මේ line එකේ assign කරලා නැහැ. ඒ වුණාට compiler එකක් වෙන්නේ නැහැ. මොකද අලුතෙන් variable එකක් හැදිලා තිබ්බට ඒකට value එකක් එතනදී assign කරන්න ඕන කියලා අපේ නීතියක් නැහැ Java. ඉතින් මෙතන අලුතෙන් මෙතන අලුතෙන් variable එකක් හැදිලා තියෙනවා I කියලා. තුන්වෙනි හතරෙන් line එකේදී ඒ I ට මේ පරණ Iමයි. මොකද මෙතන data type එක නැති හින්දා පරණ Iමයි. හදිසියකට මෙතන data type එක තිබ්බොත් I ට ඒකත් compiler එක. මොකද එකම method එකට I කියලා variable දෙකක් හදන්න බෑ. ඒක තමයි හේතුව. ඉතින් මේ පරණ item 100 කියලා එක assign වෙනවා. 100 කියන value එක assign වෙනවා. ඒ 100 කියන value එක int data type එකේ range එකේ තියෙන හින්දා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක හින්දා මේ I ට 100 absorb කරගන්න පුළුවන්. ඒකින්ද I ට 100 assign වෙනවා. මෙතන මේ line එකේදී කියන්නේ system.out.println. කියන output එකක් දෙන්න I ගේ value එක. කියන්නේ 100 කියලා print. හදිස්සියකට නම් double quotation තිබ්බොත් කියන්නේ I ගේ වම් පැත්තේ දකුණු පැත්තේ double quotation තිබ්බොත් output එක Iමයි. මොකද double quotation වලින් ඒ තියෙන එක්කෙනාම print වෙනවා. හරි අපි දෙවෙනි section එකට යන් class A කියලා class එකක් තියෙනවා. main method එක තියෙනවා. ඊට පස්සේ int I කියලා එකක් variable එකක් ඇතුළත තියෙනවා. මෙතනදී අලුතෙන් variable එකක් ඇතුළත තියෙනවා I කියලා. එයාට value එකක් assign කරලා නැහැ. ඊට පස්සේ මෙතනදී කියලා තියෙනවා system.out.println I. එතකොට I කියන කෙනාගේ value එක print කරන්න කියලා තමයි කියන්නේ. ඒ වුණාට මෙතන value එක assign නැහැ. අපි method කියන පාඩමේ මේ variables කියන පාඩමේදී අපි ඉගෙන ගන්නවා local variables සහ global variables කියලා. local variables වල තමයි මේ method local variable එක. method local variables wi block variables wi අයිති වෙන්නේ local variables වලට. global වලට අයිති වෙනවා instance කියලා variables wi static කියලා variables wi. ඒ local variables වල කවදාකවත් default values නැහැ. ඒ මේක default value එකක් නැති හින්දා මේ compiler එක. ඒ වුණාට අපි හදිස්සිය global එකට බලුවොත් global එකට අනිවාර්යයෙන්ම තියෙන default values. හරි එතකොට මෙතනදී int I ට value එක assign කරලා නැති හින්දායි මෙතන ඒක අපේ compiler එකක් වෙන්නේ මොකද මෙතන output එකක් ගන්න කියලා නැත්තා. මෙතන output එකක් ගන්න කියලා තියෙන්නේ I ගේ value එක. ඒක හින්දා තමයි compiler එකක් වෙන්නේ. ඊට පස්සේ අපි තුන්වෙනි section එකට යමු. class එකක් හදලා තියෙනවා A කියලා main method එක තියෙනවා. ඊට පස්සේ int I කියලා එකක් හදලා තියෙනවා. අලුතින්ම variable එක මොකද මෙතන data type එකයි variable name එකයි එකම තැන combine වෙලා තියෙනවා. ඒකට I කියලා එකක් ඇදලා තියෙනවා.
පස්සේ system.out.println i කියලා දීලා තියෙනවා. එතකොට i ගේ වැලියු එක print කරලා තියෙනවා. ඒක කම්පයිල් error. හදිසියක මේ line එක තිබ්බේ නැති වුණා. මේ line එක තියෙන්නේ නැතුව හදිසියක්වත් මෙහෙම නිකන් int i කියලා එකක් තියෙන. පස්සේ i ට 100 assign කරලා තිබ්බොත් sorry මේ පරණ i තමයි i කියලා. මේ පරණ i මයි මේ තියෙන්නේ. මෙතන i මයි මේ තියෙන්නේ. ඒතකොට මේ i ටම 100 assign වෙන එක තමයි වෙන්නේ. ඊට පස්සේ system.out.println output එක ගන්න කියලා තියෙනවා i. i ගේ value එක දැන් print කරන්න කියලා තිබ්බොත් 100 print වෙනවා. ඒ වුණාට JVM එක line by line read කරන ඉඳ Java coding එක මේ int i යන අලුතෙන් variable එකක් හදනවා. එයාට value එක assign කරන්න නැහැ. මොකද මේක local variable එකක් ඉන්න. system.out.println i කියලා තිබ්බ ගමන් i ගේ value එක print කරන්න කියලා තියෙන එනට i ට value එකක් නැහැ. ඒකෙන් මේ තුන්වෙනි section එකත් compile එක. ඊට හතරවෙනි section එකට class A ඒ කියන class එකක් තියෙනවා. main method එක තියෙනවා. int i2 කියලා variable name එක තියෙන int කියන data type එක තියෙන අලුතෙන් variable එක හැදෙනවා. එයාගේ value එක 30 කියලා assign වෙනවා. ඊට පස්සේ මෙතන system.out.println i2 ගේ value එක print කරන්න කියලා දෙනවා. එතකොට වෙන්නේ 30 කියලා print වෙනවා. ඒක compile කරලා නැහැ. ඊට පස්සේ පස්වෙනි section එකට යනවා. A කියලා class එකක් තියෙනවා. main method එක තියෙනවා public string void main string args මේ scope එක කරලා int i කියලා එකක් ඇදලා තියෙනවා. ඒ වුණාට මෙතනදී int i කියලා හැදලා තිබ්බට මම ඉස්සෙල්ලා කිව්වා compiler නෙමෙයි කියලා. මොකද මේකට value එකක් assign කරන්න කියලා නීතියක් නැහැ. අලුතෙන් stack and heap එකේදී stack එකේදී අලුතෙන් variable එකක් හැදුනට ඒකට value එකක් assign කරන්නම කියලා නීතියක් නැහැ කිසිම. හරිද? ඊට පස්සේ මෙතනදී අලුතෙන් i2 කියලා variable එකකුත් ඇදලා තියෙනවා. මොකද මෙතන i2 කියලා variable name එකක් තියෙනවා, data type එකක් තියෙනවා int කියලා. එයාට 30 assign කරලා තියෙනවා. 30 කියන value එක assign කරලා තියෙනවා i2 ට විතර. එනකට i ට value එකක් නැහැ. මෙතන system.out.println i2 ගේ value එක print කරන්න කියලා තියෙනවා. එතකොට 30 print. හරිද? එතකොට 30 print නම් වෙන්නේ මෙතන 30 print වුණාට මෙතන compiler එකක් එන්නේ නැහැ. මොකද මේ i ගෙන් compiler එකක් එන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ නීතියක් නැහැ. එකම තැනදී. ඒ කියන්නේ එකම line එකේදී අපිට data type එකකට data type int i කියන එකට නම් එක්කෙනාට value එක assign කරන්න කියන නීතියක් නැහැ. මේකත් compiler එක නෙමෙයි. මෙතන උත්තරේ නම් 30යි කියලා. ඊට පස්සේ class B ආවොත් main method එක මෙතනදී data type එක string කියලා data type එක තිබ්බොත් එයාගේ value එකේ දෙපැත්තට double quotation දාන්න ඕන. එහෙම double quotation දැම්මේ නැත්තම් compiler එකක් එනවා. මොකද string කියන අපි මොකක් කරන නමක් assign කරන තමයි string කියන එක ගන්නෙ. ඒකින්ද string එක double quotation දාන්න ඕන කියලා මතක තියාගන්න. එතන string data type එක තියෙනවා p කියලා අලුතෙන් variable එකක් ඉදලා තියෙනවා. ඒක සමාන කරලා තියෙනවා a ට. ඉතින් double quotation. එහෙම දැම්මේ නැතුනොත් තමයි compiler. එතකොට මේකේ value එක තමයි a. හරිද? එතකොට ඒ line එක ඉවරයි. ඊට පස්සේ දෙවෙනි line එකේදීත් string කියලා data type එකේ තියෙන b2 කියලා variable name එකක් තියෙන. අලුතෙන් b2 කියලා variable එක declare වෙලා තියෙනවා. එයාට assign කරලා තියෙන b ගේ value එක. එතන මෙතන b ගේ value එක line by line read කරන JVM එක. ඒකින්ද b ගේ value එක a කියලා දානවා JVM එක. ඊට පස්සේ මෙතන b2 ට b ගේ value එක ගන්න. ඒ කියන්නේ b ගේ value එක a කියලා දානවා JVM එක. b2 ගේ value එක b ගේ value එක කියලා JVM එක ගන්න. එතකොට මේකටත් a තමයි assign වෙලා තියෙන්නේ. එතකොට system.out.println output එක ගන්න කියලා තියෙනවා b2 ගේ value එක. එතකොට b2 ගේ value මොකද්ද? b2 b ට සමානයි. b සමානයි a. එතකොට a තමයි උත්තරය. මේකත් කිසිම compiler එකක් නැහැ. ඊපස්සේ 7 වෙනි section එකට යනවා. b කියලා class එකක් තියෙනවා. main method එක තියෙනවා public static void main string args. මේ scope එක කරලා තියෙනවා. scope එක අහලා තියෙනවා. එතකොට int i කියලා variable එකක් ඇදලා තියෙනවා. int data type එක තියෙන්නේ. එයාට 1000 කියලා assign වෙනවා. ඒ 1000 කියලා assign වෙනවා. ඊට පස්සේ i2 කියලා එකක් ඇදලා තියෙනවා data type එකේ int අලුතෙන් variable එකක් i2 කියලා දීලා තියෙනවා. එයාට i ගේ value එක assign වෙනවා තියෙනවා. ඒ කියන්නේ JVM එකේ දාන i ගේ value එක 1000යි කියලා i2 ගේ value එකට i ගේ value එක දෙනවා. එතකොට i2 සමානයි 1000ක්.
system.out.println i2 ගේ වැලියු එක print කරන්න කියලා තියෙන්නේ. එතකොට print වෙන්නේ 1000. ඊළඟ section එකට යන් b කියලා class එකක් තියෙනවා. මෙන්න මෙතනදී ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තියෙනවා modifiers ගැන. static කියලා තිබ්බොත් modifier එකක් ඒව ඉස්සෙල්ලාම RAM එක load වෙනවා. හරිද? එතකොට මේ static කියන ඕනෙම modifier එකක් තිබ්බොත් ඒක ඉස්සෙල්ලාම RAM එක load වෙනවා. main method එක static තමයි. අපි ඒක දාන්න ඕනේ. මේ main method එක static ඉන්න ඒකත් ඉස්සෙල්ලාම RAM එක load වෙනවා. ඒ වුණාට ඒක හැම ඕනෙම coding එක main method එකක් නැතුව අපි execute කරන්නේ නැහැ නේ මොකද ඒකෙන් output එකක් හම්බෙන්නේ නැහැ. ඒකෙන්ද අපි ඒක දාන්නේ නැහැ සමාන වශයෙන්. ඒ වගේම තව දෙයක් දැනගන්න ඕනේ ඕනෙම JVM එක ඕනෙම code line එකක් read කරන්න ගන්න main method එකේ close කරන්න ඒ කියන්නේ පටන් ගන්න main method එකෙන් ඒක ඉවර කරන්නේ main method එකෙන්. හරිද? හරි. එතකොට මේ පටන් ගන්නේ public static void main string args main method එක කියනවා. පටන් ගන්න. ඊට පස්සේ m කියන method signature එක තියෙනවා මෙතන m කියලා. මේ parameter list එක ඇතුලේ මොකුත් නැහැ. parameter list එක හදිසියකට method signature එක හරියටම ගැලපෙන්න ඕනේ තමයි method එකට call එක. ඒකට මෙතන m කියන method එකට call කරලා තියෙනවා parameter list එක මොකුත් නැහැ. ඒකට m මෙයා යනවා m කියන parameter list එක ඇතුලෙන් තමයි m ට call වෙන්නේ. දැන් මෙන්න මෙතන. හරි. එතකොට මේකේ parameter list එකේ කිසිම argument එකක් නැහැ. method signature එකත් හරියටම හරි. ඒක හින්දා හරියට call වෙනවා. එතකොට m ට යනවා ඊට පස්සේ මෙයා ඉස්සෙල්ලා RAM එකේ load වෙලා තියෙන හින්දා ඒක ඇතුළේදී int I කියලා එකක් කරනවා. int I කියලා අලුතින් variable එකක් හදනවා. එයාට 500 කියන value එක assign වෙනවා. හරිද? ඊට පස්සේ system.out.println I ගේ value එක print කරන්න කියන 500. එතකොට මේ අපි හැදලා තියෙනවනේ මෙතන මේ int I කියලා variable එක. එයා RAM එකේ load එකක් තියෙනවා. මෙන්න මේ මෙතන scope එක ඉවර වෙනවත් එක්ක මේ I විනාශ වෙලා යනවා. ඊය reference අයින් වෙනවා. හරිද? මේ scope එක අයින් වෙනවත් එක්ක ඊට පස්සේ එන්නේ මෙන්න මෙතන ඩබල් මේ semicolon එක ගාවට එනවා. පටන් ගන්න මේ parameter list එක ඇතුලේ ඉවර වෙන්නේ semicolon එක ඇතුලේ. semicolon එකෙන් තමයි උට. ඊට පස්සේ ඊළඟ section එකට යන්න අපි. ඉච්චරයි තියෙන්නේ. day 1 එක. හරි. day 1 එකේ අපි discussion එක කරන්න දුන්නා. හරියට බලන්න හැමදේම. මතක තියාගන්න global variables local variables කියලා දෙවර්ගයක් තියෙනවා. global ඒවට තියෙනවා default values ඒකට local ඒවා default values නේ. හරි එහෙනම් good luck guys. හරියටම කරගන්න. මේ basic theories beginners ලා තමයි මේ ගොඩක් වැදගත්. ඉතින් good luck.